අස්වැස්සුම නැති වෙනව නේද? ඔයාලා මේ වෙනකොට දැනගෙන ඇති සංක්‍රාන්තික අය පහුගිය වසරේ 2025 අප්‍රේල් මාසෙත් එක්කම නැවතුණා. ඒ වගේම තමයි අවදානටම ලකුවන්. එයාලා කියලා තිබ්බේ පළමු අදියරේ අවදානටම ලකුවන්ට 2025 දෙසැම්බර් දක්වා තමයි මේ අස්වැස්සුම දීමනාව ලබා දෙන බවට. ඉතින් එතනින් නැවතුනේ නැහැ. මෙයාලා ජූනි මාස දක්වා ඒක ලබා දෙන බවට රජෙන් ඒ දවස්වලම කිව්වා. ඒ කියන්නේ ජූනි මාසෙත් එක්ක එයාලා විතර නෙවෙයි. දුප්පත් සහ අන්තදිලිඳු කාණ්ඩයටත් මේ ජූනි මාස දක්වා තමයි 2026 ජූනි මාස දක්වා තමයි මේ අස්වැස්සුම ලබා දෙන බවට කලින් දැනුවත් කරලා තිබ්බේ. කියන්නේ වසර 3ක් 2023 ඉඳලා 2026 දක්වා. ඉතින් අපි මේ ඉන්නේ ජූනි මාසේ. මේ ජූනි මාසෙත් එක්කම අවදානටම ලකුවන් කාණ්ඩෙත් මේ අස්වැස්සුමෙන් ඉවත් වෙනවා. 4,25,000කට ප්‍රමාණයක් ඉවත් වෙනවා මේ ජූනි මාසෙත් එක්කම. ඒ වගේම තමයි දුප්පත් සහ අන්තදිලිඳු කාණ්ඩ. ඉතින් ඔයාලා හිතන්න එපා ඔයාලටත් දිගටම මේ අස්වැස්සුම හම්බ වෙනවා කියලා. මේ කාණ්ඩ දෙකෙනුත් ගොඩාක් අය මේ මාසෙත් එක්කම අවසන් වෙන ගොඩාක් අය ඉන්නවා. ජූලි මාස වෙනකොට මුදල් හම්බ වෙන්නේ නැති ගොඩාක් අය මේ දුප්පත් සහ අන්තදිලිඳු කාණ්ඩෙත් ඉන්නවා. ඉතින් මම ඒ කවුද කියලා ඔයාලට කියන්නම්. ඒ වගේම තමයි මේ අවදානටම ලකුවන්. ඉතින් 4,25,000කට මේ මාසෙත් එක්ක නැවතුවට එයාලටත් ලබන මාසයේ ඉඳලා මුදල් ලැබෙන අය ඉන්නවා. ඒ කවුද කියලාත් මම මේ වීඩියෝ එකේ කියන්නම්. ඉතින් ඒ පිළිබඳව සම්පූර්ණව පැහැදිලි කිරීම මේ වීඩියෝ එකේ මම ගෙනල්ලා තමයි තියෙන්නේ. ඒ වගේම තමයි වැඩිහිටි දීමනාව. දැන් ගොඩාක් අය බය වෙනවා මේ අස්වැස්සු නැවතුවාම මේ වැඩිහිටි දීමනාවත් නවතිනවද කියලා. ඉතින් වැඩිහිටි දීමනාව මේ වෙනකොට 6,98,000ක් වගේ මේ වැඩිහිටි දීමනාව දැනටමත් ලබාගෙන තමයි සිටින්නේ. ඉතින් ඒ අතරත් මේ වැඩිහිටි දීමනාව තවමත් ලබා ගන්න බැරි ප්‍රශ්න තියෙන අය තියෙනවා. ඒකෙන් ගොඩාක්ම අය මුහුණ දෙන ප්‍රශ්නේ තමයි එයාලට ඩෙන්ටිටි කාඩ් එකක් නැති එක. ඉතින් මේ විදිහට අස්වැස්සු ප්‍රතිලාභින්ගෙන් වැඩිහිටි දීමනාව ලබා ගන්න බැරුව තවමත් 1,07,000ක පිරිසක් ඉන්නවා. ඉතින් එයාලට ඉදිරියට එයාලගේ ප්‍රශ්න ටික විසඳුනාම එයාලට මේ වැඩිහිටි දීමනාව අනිවාර්යෙන් ලැබෙනවා. ඉතින් වැඩිහිටි දීමනාව නෙවෙයි මෙතන ප්‍රශ්නේ තියෙන්නේ. ලොකම ප්‍රශ්නේ ඇවිල්ලා අස්වැස්සුම මින් ඉදිරියට කාටද ලැබෙන්නේ කාටද ලැබෙන්නේ නැත්තේ කියන එක ගැන. ඉතින් මේ දුප්පත් සහ අන්තදිලිඳු කාණ්ඩයට 2027 ජූලි මාස දක්වා එයාලට මේ අස්වැස්සුම දීමනාව ලබා දෙන බවට රජෙන් කිව්වත් ඒ කාණ්ඩ දෙකේමත් ලබන මාසෙ සිට අස්වැස්සුම ලැබෙන්නේ නැති අයත් ඉන්නවා. ඉතින් ඔයාලට දන්නවා පහුගිය 5 වෙනි මාසේ 31 වෙනිදාන් අවසන් වුණු අස්වැස්සුම යාවත්කාලීන කිරීම සඳහා නැවත තොරතුරු ලබා ගත්තා. ඉතින් ඒක 5 වෙනි මාසේ 31 වෙනිදාන් අවසන් වුණා. ඉතින් ඒ සමීක්ෂණය ඔක්කොම අවසන් වෙලා මේ ජූලි මාසේ ඉඳලා පටන් ගන්න අලුත් විදිහකට. ඒ මොකද්ද කිව්වොත් මේ අවදානටම ලකුවන් ඉන්නවා. ඉතින් එයාලට එයාලගේ අප්ඩේට් එක ලබා දීලා ඇති, තොරතුරු ලබා දීලා ඇති. ඒ තොරතුරු අනුව එයාලා දුප්පත් සහ අන්තදිලිඳු කාණ්ඩයට යන්න සුදුසුකම් තියෙනවා කියලා එයාලා හඳුනාගත්තා නම් අනිවාර්යෙන් ඒ අවදානටම ලකුවන් කාණ්ඩය කියන්නේ රුපියල් 5,000ක් ලබාගෙන සිටිය අයව එයාලා මේ අන්තදිලිඳු සහ දුප්පත් කාණ්ඩයට ඇතුළත් කරන්නත් අවස්ථාවක් තියෙනවා. ඒ වගේම තමයි දුප්පත් සහ අන්තදිලිඳු කාණ්ඩය. දැන් ඔයාලා තොරතුරු ලබා දීලා තියෙනවා. ඔයාලගේ තොරතුරු අනුව ඔයාලා දැන් කලින් හිටපු තත්ත්වේ නැතුව ඔයාලා ආර්ථික මට්ටමින් ටිකක් ඉහළට ගිහින් තියෙනවා නම් එතකොට ඔයාලට මේ අස්වැස්සුම දීමනාව ඉස්සරහටත් ලබා ගන්න බැරි වෙනවා. ඒ කියන්නේ ඔයාලගේ ආර්ථික තත්ත්වය අනුව ඔයාලා මේ අස්වැස්සුම දීමනාවට සුදුසුකම් ලබන්නේ නැති හින්දා ඉතින් මේ විදිහට සියලුම තොරතුරු මේ සුබ සාධන ප්‍රතිලාභ මණ්ඩලයෙන් දැනුවත් කරපු ආකාරය මම මේ වීඩියෝ එක ගෙනල්ලා තියෙන්නේ. මේ වීඩියෝ එක අවසාන දෙක බලන්න. එතකොට ඔයාලට පැහැදිලිව තේරුම් ගන්න පුළුවන් කාටද මින් ඉදිරියට අස්වැස්සුම දීමනාව ලැබෙන්නේ කාටද ලැබෙන්නේ නැත්තේ කියලා. එතන පොඩි පොඩි ගැටලු තියෙනවා. මේ අවදානට ලකු අයට නැවතුවට මේ දුප්පත් සහ අන්තදිලිඳු කාණ්ඩේ හැමෝටම මේක ලැබෙනවා කියන එකක් නෙවෙයි. එයාලා ලබා දුන් තොරතුරු අනුව සමීක්ෂණෙන් අනතුරුව එයාලා මේ අස්වැස්සුමට සුදුසුකම් ලබනවද නැද්ද කියලා බලලා තමයි එයාලට අස්වැස්සුම දීමනාව ලබා දෙන්නේ. ඉතින් මෙන්න මේ වීඩියෝ එක සම්පූර්ණව බලන්න. ඒ වගේම ඔයාලා දන්න කෙනෙක් යාළුවෝ හැමෝටම මේක ෂෙයා කරලා දැනුවත් කරන්න. මගේ channel එක subscribe කරලා තියාගන්න. මේ විදිහට අස්වැස්සුම පිළිබඳව මම කියන වැදගත්ම තොරතුරු ඔයාලට notification තුලින් බලා ගන්න පුළුවන් වෙන්න. වීඩියෝ අවසාන දෙක බලන්න යාළුවන්ට ෂෙයා කරන්න. ඔයාලා හැමෝටම සුබ දවසක්. අවදානමට ලක් වූ 4,25,000ක ප්‍රමාණයේ ගෙවීම් කටයුතු අපි මේ අවුරුදු ජූනි මාසයෙන් නවත්තැව්වා. ඒ වගේම සංක්‍රාන්තික කාණ්ඩේ 3,15,000කට අපි ගෙවීම් කටයුතු සිද්ධ කරා. ඒක අපි 2025 අප්‍රේල් මාසයේදී ගෙවීම් කටයුතු නවත්තැව්වා. එතකොට ඔබට ප්‍රශ්නයක් එනවා ඇති මේ ප්‍රතිලාභ නවත්තපු පිරිසට නැවත ප්‍රතිලාභ ලබා ගැනීමට අවකාශයක් නැද්ද කියන කාරණය සම්බන්ධයෙන්. එතකොට ඇත්තටම මම අර කලින් සඳහන් කරපු කාරණේ නැවතත් ඉස්මතු කරන්නම්. මේක කාලානුරූපීව වෙනස් වෙනවා. අපි ජීවිත කාලයටම ලබා දෙන ප්‍රතිලාභයක් වෙන්නේ නැහැ. හැබැයි අවදානමට ලක් වූ පිරිස් අතර ඒ වගේම සංක්‍රාන්තික කාණ්ඩයේ ඉන්න පිරිස් අතර අපි දැනට මේ මාසේ දක්වා ගෙවීම් සිද්ධ කරේ මීට අවුරුදු 2කට කලින් ගත්ත තොරතුරු මත පදනම්. එතකොට මේ පිරිස් අතර ඉන්න පුළුවන් ඔවුන්ගේ සමාජ ආර්ථික තත්ත්වය මීට අවුරුදු 2කට වඩා කලින් තිබ්බ සමාජ ආර්ථික තත්ත්වයට වඩා වෙනස් වීමකට භාජනය වෙලා සමහර වෙලාවට ඒ කට්ටිය ආර්ථික අතින් ශක්තිමත් භාවයට පත් වෙලා තියෙනවා වෙන්න පුළුවන්. සමාජීය අතින් ශක්තිමත් භාවයට පත් වෙලා තියෙනවා වෙන්න පුළුවන්. ඒ වගේම ඒ හිටපු ආර්ථික තත්ත්වයෙන් සහ සමාජීය තත්ත්වයෙන් පහළ මට්ටමකට පත්වෙච්ච පිරිස් මේ කියන කාණ්ඩ දෙක ඇතුලේ ඉන්නවා වෙන්න පුළුවන්. එතකොට ඒ කට්ටියට මේ
ප්‍රතිලාභ යෝජනා ක්‍රමය යටතේ නැවත මේ ප්‍රතිලාභ ලබා ගැනීමට අපි අවස්ථාවක් මේ වෙන විට සකස් කරලා දීලා තියෙනවා. ඒ අනුව 2023 ආරම්භ කරපු මේ ප්‍රතිලාභ යෝජනා ක්‍රමයේ නැවත තොරතුරු යාවත් කාලීන කිරීමේ ක්‍රියාවලිය මේ වෙද්දී රට පුරා ක්‍රියාත්මක වෙනවා. එතකොට ඔය කාණ්ඩ දෙක යටතේ ප්‍රතිලාභ ලබන අය මේ වෙද්දී නැවත තොරතුරු යථාවත් කිරීමේ ක්‍රියාවලියට ඉල්ලුම් කරලා ඒ කට්ටියගේ අලුත් වෙච්ච තොරතුරු අදාළ සංගණන නිලධාරීන්ට ලබා දීම මේ වෙද්දී සිද්ධ කරගෙන යනවා. එතකොට ඒ ලබා දෙන තොරතුරු මත පදනම්ව ඔවුන්ගේ සමාජාර්ථික තත්ත්වයන් වල යම් වෙනස් වීමක් සිද්ධ වෙලා තියෙන්නේද ඔවුන්ට නැවත මේ ප්‍රතිලාභ යෝජනා ක්‍රමයට අවකාශය ඔවුන් ලබා ගන්න ලකුණු මත පදනම මේ යෝජනා ක්‍රමය ඇතුළට එන්න අවකාශය තියෙනවා. මෙතෙන්දී තවත් විශේෂිත කාරණයක් බවට පත් වෙනවා. අපි අවදානමට ලක් වූ පිරිස්වල ගෙවීම් කටයුතු මේ මාසේ කියන්නේ මේ අවුරුදු ජූනි මාසෙන් මේ මාසෙන් නැවැත්වීමට කටයුතු කරා. ඉන්පසු අපි ඉදිරියට ගෙවීම් කටයුතු සිද්ධ කරන්නේ 2027 ජූනි මාසයේ දක්වා දුප්පත් සහ අන්ත දිලිඳු කියන කාණ්ඩ දෙකේ පමණයි. එතකොට මේ අවදානමට ලක් වූ සහ සංක්‍රාන්තික කියන කාණ්ඩ දෙකවල අර දුප්පත් සහ අන්ත දිලිඳු කාණ්ඩවල යන්න පුළුවන් මට්ටමේ කට්ටියගේ සමාජාර්ථික තොරතුරු වල යම් වෙනස් වීමක් සිද්ධ වෙලා තිබ්බොත් එයාලට අනිවාර්යයෙන්ම අවකාශය හම්බ වෙනවා මේ තොරතුරු යථාවත් කිරීමේ ක්‍රියාවලිය හරහා නැවත මේ ප්‍රතිලාභ යෝජනා ක්‍රමයට ඇතුල් වෙන්න. එතකොට මම ඒකයි කිව්වේ මේ යෝජනා ක්‍රමයේ යටතේ අපි කවුරුත් මගහැරෙන්න උත්සාහ කරන්නේ උපරිම අපි සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ විදිහට අවශ්‍යම පිරිස්ට මේ ප්‍රතිලාභය ලබා දීමට කටයුතු කරනවා. එතකොට අර කියපු කාණ්ඩ මම කලින් සඳහන් කරපු සංක්‍රාන්තික සහ අවදානමට ලක් වූ කාණ්ඩ අතර දුප්පත් සහ අන්ත දුප්පත් කියන කාණ්ඩවල ප්‍රතිලාභ ලබා ගැනීමට සුදුසුකම් තියෙන පවුල් එකක තියෙනවා නම් ඔවුන්ට නැවත අවකාශය ලැබෙනවා මේ ප්‍රතිලාභ යෝජනා ක්‍රමයේ යටතේ තොරතුරු යථාවත් කිරීමේ ක්‍රියාවලිය මත පදනම්ව ඒ කට්ටියගේ තොරතුරු නැවත අලුත් කරලා ඒ කට්ටියට මේ යෝජනා ක්‍රමය ඇතුළට එන්නේ. මේ විදිහට තමයි මේ යෝජනා ක්‍රමයේ කටයුතු සිද්ධ වෙන්නේ. එතකොට අපි ඉදිරියේදී ලබන අවුරුද්දේ 2027 අවුරුද්දේ ජූනි මාසයේ දක්වා දුප්පත් සහ අන්ත දිලිඳු කියන කාණ්ඩ දෙකට ප්‍රතිලාභ ලබා දෙනවා. එතකොට මේ ප්‍රතිලාභ යෝජනා ක්‍රමයට ඇතුල් වීමට අපි නවත්තලා තියෙන අවදානමට ලක් වූ සහ සංක්‍රාන්තික කාණ්ඩයේ ඉන්න ඒ පවුල් ඒකකවලටත් අවස්ථාව සලසලා දීලා තියෙනවා මේ නැවත තොරතුරු යථාවත් කිරීමේ ක්‍රියාවලිය හරහා මේ යෝජනා ක්‍රමයට ඇතුළට එන්න. එතකොට මේ විදිහට මේ යෝජනා ක්‍රමය කාලානුරූපීව වෙනස් වෙනවා. මේ යෝජනා ක්‍රමය ආරම්භයේදීම සඳහන් කරා මේක ජීවිත කාලයටම ලබා දෙන යෝජනා ක්‍රමයක් නෙමෙයි. නමුත් රටේ ඇතිවෙන ආර්ථික සමාජීය තොරතුරු වල වෙනස් වීම මත පදනම්ව මිනිස්සුන්ගේ ආර්ථික ශක්තිමත්භාවය ඇති කරලා ඒ ආර්ථික අර්බුදයෙන් ඔවුන්ව ගලවා ගැනීමට ආර්ථික අවදානමෙන් ඔවුන්ව ගලවා ගැනීමට ගොඩනැගිච්ච මේ ප්‍රතිලාභ යෝජනා ක්‍රමය යටතේ අවශ්‍යම කෙනාට සුදුසුම කෙනාට ප්‍රතිලාභ ලබා දීම තමයි සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ අපි මුඛ්‍ය පරමාර්ථය බවට පත් වෙන්නේ. මේ වෙනකොට අපි වැඩිහිටි දීමනාව එහෙම නැත්නම් වැඩිහිටියන් වෙනුවෙන් දීමනා ගෙවෙද්දී මේ වෙනකොට අපි පොරොත්තු ලේඛනයක් හෝ එහෙම නැත්නම් වැඩිහිටි දීමනාව නතර කරලා කියන එකක් නැහැ. මොකද අපි දැනටමත් වැඩිහිටි දීමනාව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ සමාජ ආරක්ෂණ දත්ත පද්ධතිය හරහා මේ වෙනකොටත් ගෙවීම් සිද්ධ කරගෙන යනවා. ඒ ආකාරයට 6,98,000 ප්‍රමාණයක් ගෙවීම් කටයුතු සිද්ධ වෙනවා. ඊළඟට මේ සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ දත්ත පද්ධතියේ ඉන්න වැඩිහිටියෙක් ඉන්නවා නම් පවුලක වයස 70 සම්පූර්ණ කරපු වැඩිහිටියෙක් හෝ ඊට වඩා කීප දෙනෙක් ඉන්නවා වුණත් ඒ සියලු දෙනාටම ඔවුන් වයස 70 සම්පූර්ණ කළ විගසම මේ පද්ධතිය හරහා ඒ දීමනාව ලැබෙනවා. හැබැයි දීමනාව කෙලින්ම ලැබෙන්නේ ඔවුන්ගේ පවුලේ තිබෙන හස්වසුම් ගිණුම හරහා. ඒක නිසා ඒ අය ඇත්තම කිව්වොත් අලුතෙන් දීමනාව ඉල්ලන්න අවශ්‍ය වෙන්නේ නැහැ. සමාජ ආරක්ෂණ පද්ධතිය තුළ සිටිනවා නම් ඔවුන් වයස 70 සම්පූර්ණ විගස ඔවුන්ට ඒ දීමනාව හිමි වෙනවා. ඒතර සමහරක් විට අපේ වැඩිහිටියන් ඒ සම්බන්ධව දන්නෙත් නැහැ. නමුත් ඔවුන්ගේ බැංකු ගිණුමට පොතට ඒ වැඩිහිටි දීමනාව ලැබිලා තියෙනවා. ඊළඟට මේ මෙතන ගැටලුව මතුවෙන්නේ අපි සමාජ ආරක්ෂණ පද්ධතිය හරහා අපි ගෙවීම් පසුගිය 2024 වර්ෂයේ නොවැම්බර් සිට ගෙවීම් ආරම්භ කරලා මේ වෙනකොට සඳහන් කරපු 6,98,000 ප්‍රමාණයක් අස්වැසුම් ගිණුම් හරහා නිශ්චිත දිනයකදී ඒ ගිණුමට ගිණුම්ගත වෙනවා. නමුත් තවදුරටත් ඒ පද්ධතිය හරහා ගෙවීමට නොහැකි කොටසක් තිබෙනවා. ඒකන්තුමා පැහැදිලි කළ ආකාරයට ජාතික හැඳුනුම්පත නොමැති වීම නිසා පද්ධතියෙන් ඒ දැනට ගෙවීම් නතර කර තිබෙනවා ඒ පිරිසකි. එවැනි සම්පූර්ණ 1,07,000 ප්‍රමාණයක් සිටිනවා. ඔවුන්ගෙන් ප්‍රධානම ගැටලුව තමයි ජාතික හැඳුනුම්පත් නොමැති වීම. ඒතර 76,000 ප්‍රමාණයක් සිටිනවා. ඒතර ඔවුන් ජාතික හැඳුනුම්පත් ලබාගත් සැනින් ඔවුන්ටත් පද්ධතිය හරහා ගෙවීම් කරන්න පුළුවන්. අනිත් පිරිස තමයි පසුගිය කාල සීමාවේ අපි වැඩිහිටි දීමනාව ලබාගත් නමුත්
අශ්වසුම සුබදාස ප්‍රතිලාභ මණ්ඩලය හරහා ඔවුන් සමාජ ආරක්ෂණ දත්තපත්තියේ ලියාපදිංචි නොවූ පිරිස. ඒ පිරිසටත් මේ වෙනකොට අපි ආයුධම්පත් ලබා දීලා ඔවුන් මේ වෙනකොට පද්ධතියට ඇතුළත් කරලා තිබෙන ඔවුන් අර කලින් කියපු ක්‍රියාවලිය හරහා ඊළඟ මේ සඳහන් කරපු ක්‍රියාවලිය අවසන් වෙද්දී ඔවුන් සමාජ ආරක්ෂණ දත්තපත්තියට එකතු වුණාට පස්සේ ඔවුන්ටත් ඒ හරහා දීමනාව ලබා ගන්න පුළුවන්. හැබැයි මේ අතරේ තවත් සමහරට කෙනෙක් සිටින්න පුළුවන් මේතෙක් ආයුධම් පත්‍රයක් ඉදිරිපත් කරපු නැති. ඒ කියන්නේ සමාජ ආරක්ෂණ දත්ත පද්ධතියට ඇතුළත් වෙන්න ආයුධම් පත්‍රයක් ඉදිරිපත් කරලා නැති. ඔවුන් සමහරට හිතාගෙන ඉන්නවා මේ වැඩිහිටි දීමනාව මොකද සමාජ ආරක්ෂණ අසසුම් හරහා නොගොයන සියලු දෙනාට අපි මීට කලින් ගෙවපු විදිහට තැපැල් කාර්යාල හරහා තමයි ගෙවෙන්නේ. ඒකට මේක ඇත්තටම ඉස්සර නිශ්චිත දිනයක් තිබුණා 10 වෙනිදා කියන එක. නමුත් පසුගිය කාලේ පුරාවට ඒ නොඑක් ගැටලු නිසා ඒ දිනය නිශ්චිත වුණේ නැහැ. නමුත් දැන් මේ වෙනකොට අපි 15 වෙනිදාට ඒ ගෙවීම කරන්න අවශ්‍ය කටයුතු කරලා තිබෙනවා. හැබැයි ඒ ක්‍රියාවලිය සංකීර්ණ ක්‍රියාවලියක්. ලොකු කාලයක් ගත වෙන ක්‍රියාවලියක්. එතකොට එහිදී ඒ තැපැල් කාර්යය හරහා ගන්න සියලු දෙනාම අපි මේ දත්තපත්තියට ඇතුළත් කරගන්න ඕන. මම අර කලින් කියපු ජාතික හැඳුනුම්පතේ හෝ වෙනත් යම්කිසි ගැටලුවක් තියෙන පිරිසට ඒ ගැටලුව නිරාකරණය කරගත්තට පස්සේ පද්ධතියට ඇතුළත් වෙන්න පුළුවන්. අනිත් පිරිස අර ආයුධම්පත් ඉදිරිපත් කරපු පිරිස ඔවුනුත් ක්‍රියාවලියෙන් පස්සේ ඇතුළත් වෙනවා. හැබැයි තවත් කවුරුම හරි කෙනෙක් ආයුධම් පත්‍රයක් දීලා නැත්නම් ඒ කෙනා හැබැයි ආයුධම් පත්‍රය කියලා අපි සඳහන් කරන වැඩි දීමනාව සඳහා නොවේ. ඔවුන් සමාජ ආරක්ෂණ පද්ධතිය එහෙම නැත්නම් දැනට කියන අශ්වසුම කියන නමින් තිබුණාට ඒ නමත් සමාජය අතරම වැරදි විදිහට භාවිතා වෙන්නේ. අශ්වසුම කියන්නේ මේ සමාජ ආරක්ෂණ පද්ධතිය හරහා ලැබෙන එක් ප්‍රතිලාභයක් පමණයි. ඒතර වැඩි දීමනාව ආබාධිත වකෝල් කියන්නේ ඒ තවත් ඒ තිබෙන දීමනා කොටස්. දැනට ඒ හරහාම ගෙවුනට මම ඉදිරියේදී අපි ඒ සම්බන්ධයෙන් වෙනමම යෝජනා ක්‍රම සකස් කරගෙන යනවා. එතකොට ඒ සියලු දෙනා පද්ධතිය තුළ සිටියොත් ඒ හැම දෙනාටම තැපැල් කාර්යයට යෑමෙන් තොරව තමන්ගේම ගිණුමට ඒ ආධාරය අදාළ නිශ්චිත දිනයකදී ගිණුම්ගත වෙන්න පුළුවන්. ඉතින් ඒ සඳහා ඒ දැනුවත් වීම කියන දේ තමයි අවශ්‍ය වෙන්නේ. මම හිතන්නේ දැනට ඒ ක්‍රියාවලිය පිළිබඳව අපි දැනුවත් කරා වුණත් බොහෝ දුරට අපි දකිනවා බිම් මට්ටමේදී මේ සම්බන්ධයෙන් තවමත් වැරදි අවබෝධයක් තියෙනවා. ඒක නිසා කාරුණික පිළිලා සිටින්නේ මේ පිළිබඳ අවබෝධය සිටින්නේ මේ පිළිබඳව ඕනම ගැටලුවක් තියෙනවා නම් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සිටින වැඩිහිටි හිමිකම් ප්‍රවර්ධන නිලධාරී හෝ සංවර්ධන නිලධාරී එහෙම නැත්නම් සමාජ සේවා නිලධාරී සිටිනවා. ඔවුන්ගෙන මේ පිළිබඳව වැඩිදුර තොරතුරු දැනගෙන තමන්ගේ ආයුධම් පත්‍ර කොහෙද තියෙන්නේ තමන්ගේ මොන තත්ත්වයේ තියෙන්නේ මේ පිළිබඳව නිවැරදිව තොරතුරු දැනගන්න පුළුවන්.